සියන්ස්කෝ එකකින් බෑගත්ත බස් එකේ හරියටම ලොකේෂන් එකේ දාලා තිබ්බ තැනම බස් එක නැවතුවා ගැටලුවක් උනේ නැහැ. එතකොට රටේ පිටේ සියන්ස්කෝ එක කියන්නේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ගාම තියෙන shopping complex ඔක්කොම තියෙන තැන. එතකොට මෙතන ඉඳගෙන sea life Bangkok එහෙම නැත්නම් ocean world කියන එක බලන්න තමයි යන්න හදන්නේ. එතකොට ඒකට යන්න කලින් මේක පාර ක්‍රොස් කරගන්න ඕනේ හින්දා උඩට නැගලා ආය අනිත් පැත්තෙන් බහින්න ඕනේ. එතකොට දවස් 2-3ක් විතර මේ පැත්තේ කැරකුණා. හැබැයි ඉතින් කැරකුණාට නිකන් හැමදාම නිකන් අලුත් ඒවා බලනවා වගේ කියලා තමයි හිතන්නේ නෙවෙයි. එතකොට ඔතන ස්ටේෂන් එකට එන්ට්‍රි එක තියෙන්නේ. එතකොට අපිට මෝල් එක ඇතුලෙන් සමහර කියන තැනට යන්න වෙන්නේ. ඒකින්ද මම මෝල් එක ඇතුලට යනවා. මම මෝල් එක ඇතුලේ තමා දැන් තාම්මන්ගේ sea life Bangkok කියන ඒරියා එකට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඒකට හැමෝම පෙන්වන්නේ නැහැ. ෆ්‍රන්ට් කැම් එකෙන් තමයි පෙන්වන්නේ. තමෝනම් බල්ල එපා වෙනවනේ. එතකොට මේ ඒරියා එක පාස් කරගෙන ගිහිල්ලා එතන යන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මෝල් මම හිතන්නේ මෙහි 10ට විතරනේ ඕපන් කරන්නේ. එතකොට තාම ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. branded stores branded shoes ඔක්කොම මෙහෙන් ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා try කරලා බලන්න පුළුවන්. sea life එකට යන්න ටිකට් එකක් ගත්තා. ටිකට් එක අරගෙන අර මැඩම් ටසෝඩෝ කියලා තව මොකද්ද විකාරයක් තියෙන. ඒක බලන්නත් ඕන. ඒකත් එක්ක මේ ලොලිපොප් එකකුත් හම්බුණා. එතකොට ඒක මේවා කරලා දැන් ඩවුන් ඒරියා එකට යන්න ඕන. එතකොට sea life එකට යන්න. එතකොට ඒක තමයි යන්නේ. ආවේකේ මොන හරි බලන්නත් වෙනවනේ. ඒකෙන් මොකද්ද කියලා බලන්න තමයි මේ යන්නේ. ගිහිල්ලාම නෑ මම කිව්වේ පැයක් විතර තියනවා කියලා. ඇතුලේ මොකක්ද කියලා ගිහිල්ලා බලලම වීඩියෝ එකක් දාන්නවා. Yeah. Okay, thank you. Okay, thank you. ඇතුලට ආව ගමන් මොකද මන්ද ඉස්සරහට එන්න කියලා ෆොටෝ එකක් ගැහුවා. ඒ කියන්නේ අර ලයිසන් එකට ගත්ත ෆොටෝ එක වගේ එකක් තමයි තියෙන්නේ. එළියට යනකොට ගන්න පුළුවන් කිව්වා. හරි. කමන්නේ. ආවේකේ මොකද්ද කියලා බලන්නත් එපා. මොනවද මේ තියෙන්නේ? හොඳයි. Couple of steps only will cook it. Because if you don't know how to cook, you will die of poison. Because it has poison. මුන්නිකාරනේ මෝල වගේ මාළු જાතිය. lobster කෙනෙක් ඉන්නවා කියලා වෙන්නේ. එන්නේ තඩි lobster කෙනෙක්. එතන එකක් ඉන්නවා.
ඊට පස්සේ අර ඉත්තිය ළඟත් එකේ කියනවා. මේක නිකන් අර කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඒගොල්ලෝ ආටිෆිෂියලි මේක් කරලා තියෙන්නේ මේ ප්ලේස් එක. ඒ කියන්නේ වතුර දාලා ඇතුලේ අපි ටනල් එක වගේ එකේ යන්නේ. මොනවද ඇක්ටිවිටීස් අර මේවා තියෙන පැකේජ් එකක් තියෙනවා කිව්වා ඒක ගන්න ගියේ නෑ. ඒකට එච්චර දවසම මෙතන ඉන්න වෙලාවක් නැති හින්දා. ඒකට එක බොක්සස් වල එක જાතියේ ඒ බලන්න නැති මාළු જાති සෑහෙන්න ඉන්නේ. අමුතු මොකද මන්ද ෆිල්ම් වල වගේ ලස්සන මාළු ගොඩක් ඉන්නේ. මේ තියෙන්නේ 아무තු මාළු වෙන කොලයක් වගේ. මොන මාළුද? මම දැක්ක මීනක දෙනවා. දැන් නම් මේ ගෙම්බ වගේ හිටියා. Oh, what is that? It's a weedy scorpion fish. perfectly ලංකාවට වඩා ඉතින් හදලා තියෙනවා හොඳට සුපිරියර. ඒකනේ ඉතින් කොක්කල මේ කම්ප්ලෙක්ස් එක ඉතින් නැති දෙයක් නෑ. මං ඉන්න තැන යට වතුර තියෙන්නේ. ඒකට මේ වතුර උඩ විනිවිද පේන අර පාලම් තියෙන අර පඩම් ගන්නවා වගේ පේන ඒ වගේ වතුර උඩ ඇවිදින්න පුළුවන්. එතකොට මේ ඉන්නේ මෝරෙක්. අඩි මෝරෙක් කියලා යනවා පේනවනේ. මේ වටේ තියෙන view එක නිකන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්නවා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඒකට එක්ක මේ තියෙන අර මං කිව්වේ යට ඊදුරු ග්ලාස් එකක් අපිට ඒකට ඇවිදින්න පුළුවන්. ඒක යටින් අර මෝරෙක් ඉන්නවා තඩි අර කලින් යනවා දැක්කේ ඌ පෙලක් වෙලාවට මෙතන යනවා. තාම නෑ යන්නේ. ඈ ගියොත් මම පෙන්නන්න.
ඔන්න පේනවනේ. කොහොමදගේ යටින් තමයි ඒක හොඳයි අලුත් එක්ස්පීරියන්ස් එකක් මේක ඇතුලේ එතකොට එහෙම ඒවා තියෙන්නේ වතුර අල්ලන්න නැහැ වතුර ටැංකියේ ළඟටම ගිහිල්ලා ඉන්න මුතු යදී මාළු ඉන්න ඇත්තටම ලස්සනයි ඒ වගේ මාළු වෙනවා ඒ ටික බලන්න තමයි තියෙන්නේ අමනම නැහැටි ඒ ටික බලන්න ඕන ගිහිල්ලා ඇතුලේ බෝට් රයිඩ් එකක් තියෙනවා ඒක යන්න බෑ මොකද නාන්න වෙනවා කියෝ ඒකින්ද ඒකේ යන්නේ නැතුව ඉන්න තියෙන්නේ කියලා පින්දු ඉල්ල ඉන්නවා පින්දු ඉල්ල නැත්නම් ඇත්තටම අර ෆිල්ම් වල ඉන්නේ ඒකට ෆිල්ම් වල නැතුව ඉන්න හැබැයි පින්දු ඉල්ල ඉන්නවා හෙල්ලෙන්නේ ඉතින් අර බොරුවම් කියලා හිතන්නේ උන්නට ඔය ඉන්නවා හෙල්ලෙන්නේ නැත්නම් මේ මෙතන ඉන්න එක හෙල්ලෙනවා. ඒ කෙනෙක් කියන්නේ අර හොඳට අර වල්ලේ සයිසෙත් ලොකු. ඇවිදින්නේ නේ ගල්ලනවා වගේ ඉන්න උන්ට එක තිබ්බ දැන්. මේ මෙතන ඉන්න අර බිම නිදාගෙන ඉන්න එකෙක් ඉන්නවා. ඊට මෙතන ඉන්න එක ටිකක් අර එහෙම මේ කරනවා. අත් දෙක පොඩ්ඩක්වත් හොල්ලන්නේ නැහැ නිකන් රොබෝල වගේ තමයි ටිකේ. අන්න ටිකක් බලනවා. ඔය ටික තමයි. ये क्यूटनेस वाली चीजें देखो याद नहीं ඒරියා එක මාර ලොකුයි මම හිතුවේ නිකන් පොඩි ඒරියා එකක් කියලා එහෙම නෙමෙයි ඒරියා එක ගොඩක් ලොකු ඒරියා එකක් තියෙනවා එක එක જાතිය මාළුව තමයි ඉන්නේ ඉතින් මොහොඩ වස්සෝ වගේ මාළු shrimp fish කියලා කියන්නේ අර නිකන් කරවල කෑල්ලක් වගේ මේ යන්නේ මාළුවෙක් තමයි වුනේ අනිත් පැත්තට පේනවා අන්න කොළ කෑල්ලක් මේ වෙලාවේ එහෙම යනවා වගේ තිබ්බට ඒ මාළු එහෙම තමයි යන්නේ එතනත් තියෙනවා එක එක જાතියේ මාළු ගොඩක්
කරගෙන ගමන් තමයි ඉන්නේ. ඒක ඇතුලේ අපි හිතනකොට තැන් තැන් වලට කැරක් කැරකි ගිහිල්ලා බලන්න තැන් තියෙනවා. මාළු જાතියම තමයි මෙතන ලස්සන ගෝල්ඩ් ෆිෂ්ලා ගෝල්ඩ් ෆිෂ් කියලා තමයි ඉතින් ගෝල්ඩ් ෆිෂ්ම තමයි. මම බලන්නකො සයිස් එක මම පෙන්නන්න. මේ පොඩි කෙනෙකුත් ඉන්න කියලා ෆොටෝ ගන්න. Inside here are no silver that close when they are swimming because they cannot breathe under the water. ในตอนนี้นะคะพวกเขาทั้งสองตัวก็ลงไปเล่นน้ำเป็นที่เรียบร้อยแล้วแล้วก็ขึ้นมาแล้วเตรียมตัวกันเลยที่พวกเขาอาจจะต้องพกจริงในแต่ละวันด้วยค่ะเพียงเท่านี้นะคะทุกท่านก็ได้มีส่วนร่วมในการช่วยเหลือพวกเขาแล้วนั่นเอง They give important the family first and the food second. Addressing water pollution too, but we can help them to bring about, but they can to bring about. මේ ස්ක්‍රීන් එකේ And they can tell your friends and sea your water family snake seas about. කියලා. ඒ කියන්නේ දැන් මම කැමරාව ඉස්සරහා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ හදලා තියන්නේ සර්පයෙක්ට අපිව පේන විදිහට. මම කැමරාව ඉස්සරහා ඉද්දි ඔය ස්ක්‍රීන් එකෙන් පේන විදිහට තමයි අතන සර්පයෙක් අපිව පේන්නේ. Altogether, they also have better life. jellyfish lainnya.
එක සයිස් එකේ මෝරු ඉන්නවා මේකේ. ඒ කියන්නේ අපි ලොකු මෝරකින් නම් පොඩි මෝරුන් පැලෙන ඉන්නවා. මේක නිකන් වතුර යට නිකන් යන තීරණයක් තමයි තියෙන්නේ. පොඩි මාළුත් ඉන්නවා. ඒ ඇස අන්න අර තඩි මාළුත් ඉන්නවා. ඉබ්බෝ ඉන්නවා. මෝරු ඉන්න ඔක්කොම ඉන්නවා. මේ ලොකු ගෙදවන් මාරම ලස්සනයි. ආන්න මෝරෙක් එනවා. මෝරගේ මං හිතේ උලක් වගේ තියෙන උලක් නෙමෙයි තියෙන්නේ. ඒක නිකන් පැත්තලි මේ වෙහක දෙපැත්තේ කටු වගේ තියෙන්නේ. ඒතර ඒක සරලකින් දැක්කම එහෙම තමයි මෝරු. අපි දැන් උලක් වගේ නැහැ දිගට තියනවා කියන්නේ උලක් නෙමෙයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒක නිකන් අර පැත්තලි මේකෙන් දෙපැත්තේ කටු වගේ එකක් තමයි උගේ තියෙන්නේ. හැමතැනම ඉන්නේ එකම මාළු සෙට් එක. එතකොට මේ මාළු සෙට් එක මේ හැම ඒරියාවකටම කනෙක්ට් වෙනවා. හැමතැනම යනවා අපි එක තැන් වලින් ගිහලා උඩින් බලනවා යටින් බලනවා අරහෙන් බලනවා ඒ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතන වටේටත් මාළු ඉන්නවා. උඩින් මාළු යනවා වගේ පේන්නේ. නෝර්මල් ගොඩක් ඉන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ. පොඩි ගොඩක් ඉන්නවා. ලෝකල්ස්වත් ඉන්නවා. ටූරිස්ට්වත් ඉන්නවා. ෆොරින් කන්ට්‍රියත් ඉන්නවා. ඒකට මාරම view එකක් තියෙනවා. සයිස් එක කොච්චරද කියලා නම් ඔය දැන් ඔය යන මාළුව මට වඩා ලොකුයි. අනිත් මට වඩා දෙකක් විතර ලොකුයි. ඒ එච්චරම ලොකුයි. මේ පොඩි මේ චූටි මේ මෝන් එකක් අපේ සයිස් විතර. එන්න ළඟම යාළුවෙක් එනවා. පටත් අරගෙන තේනානේ. මඩුවෙකුත් එනවා මෙතන. එනවා ස්ලෝ මෝෂන් වල යන්නේ. ළඟ යන කටත් ඇර යනවා පේනවනේ. මේක ස්ලෝ මෝෂන් නෙමෙයි මේක නෝමල් ස්පීඩ් වීඩියෝ එකක්. මොනිකාර සෑහෙන ගානක් නැතුව යන්නේ. මාරම ලස්සනයි. මෙච්චර ලස්සනට මෙච්චර ළඟට මේ වගේ මාළු මම හිතන්නේ කොහෙවත් බලා ගන්න වෙන්නේ මෙන්න මෙතන. ඔය යාළුවෙක් කෙනා. ඔලෝඩින් යනවා. හරි. මාළු මෙතන ඉන්න එක දවසම මාළු ගණන් කර ඉන්න වෙනවා. ඒක හින්දා ටනල් එක ඉවරයි කියලා හිතුවට ටනල් එක ඉවර නෑ. තව තියෙනවා. මම කිව්වා එකම ඒරියා එකේ සෙට් එක තමයි ඉතින් කරගන්නේ. ඒ වුණාට එක එක view වලින් මේ ටික බලා ගන්න පුළුවන්. අතරම ලස්සනයි. මේ පේනවනේ. මෙන්න තමයි යාළුවෙක්.
කලින් හෙල්ලුන්නේ නැහැ නේ. දැන් ඉන්න කට්ටිය නම් පීනනවා. එතෙන්ද වෙලා පීනනවා. පෙන්ගුයින් කෙනෙක් මෙච්චර ළඟින් දැක්කම තමයි. බලන්න දෙයිද දන්නේ නැහැ. රතන පයින්ද ලෑස්ති වෙච්ච කට්ටිය ඉන්නවා. මෙතෙන්ද ගිහලා ෆොටෝ වලට වගේ ඉන්න දෙට ඒකුත් ඉන්නවා. ෂොක් තමයි කියලා එකක් තියෙනවා. ඒක ගිහිල්ලා බලමු. ඉන්නවා කියලා අපි කලින් උඩින් බැලුවේ. දැන් ඔගේ යටින් මේ යන්නේ. අපේ ඔළුවට උඩින් මොකද තියෙන්නේ? එනකන් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මෝරු වටේ පිටේ යනවා, මාළු එහෙම යනවා, ඔළුව උඩිනුත් යනවා. ඒ කියන්නේ ටනල් එක ඇතුලේ ඉන්නේ. මෙන්න මෙතන මෝරෙක් ආයෙනවා පිටිපස්සේ. ඔය ඔළුව උඩින් තමයි මෝරා යන්නේ. මේ ඉන්නවා මේ යනවා. එතකොට ඉතින් ටනල් එක හරිම ලස්සනයි. ඉබ්බෝ නම් එහෙත් දෙන්නවනේ මුණ්ඩ කන්න දෙන්නේ කොළ අර සලාද කොළ. එතකොට එහෙ සලාද කොළ තමයි මෙහෙනේ බොණ්ඩ කන්න දෙන්නේ. කලින් ඒරියා එකේ තිබ්බ මොකොත් අපිට ඇහුන්නේ නිකන් බලන්න විතරයි තිබුණේ. මෙතන යනකොටම දැන් වෙන ඒරියා එකකට ඇතුල් වෙන්නේ. එතරම් ගහලා තියෙනවා නිකන් feel the sounds of the nature වගේ. ඒ කියන්නේ මෙතන අර වතුර පාරවල් ඒවත් එක්ක ටිකක් අර කලින්ට වඩා තාත්වික විදිහට තියෙනවා මේ හරිය. මෙතන මොකෙද්ද මන් දන්නේ මේක නම් මාළු වෙන්නේ නේ. හරි. එතකොට sea life ඇතුලේ ඉන්නේ. එතකොට ඒක 3D experience එකක් ගන්න පුළුවන්. view එකක් 5 minutes movie එකක් බලන්න පුළුවන් කියලා. ඒකට මේක තමයි අපි ඉන්නේ යන්නේ. එතකොට ඒක දාලා experience එකක් ගන්නත් ඕන. හින්දා මොකද්ද කියලා බලන්න ඒක experience එකක් ගන්න යන්නේ. ඔකේ මාර ළඟින් මේ මාළු ටික බලා
ගන්න පුළුවන්. ඒතර මම ටිකක් මෙතන වාඩි අර ඉන්කා වගේ ප්‍රතිමාවක් වගේ එකක් තියෙනවා. එතකොට පිටිපස්සෙන් මඩුව මෝරු ඉන්නෝම් ඔක්කොමත් යනවා. වගේ පෙන්ගුයිලා නැතන එක්කෙනෙක් පයින්න ඉන්නවා. කලින් හෙල්ලුන්නේ නැතනම් මෙතන ඉන්න ඕනේ නේද? සෙල්ලම් කරනවා වතුරට පයින්නවා. හරි. ඒකේ අර 3D මේක මම කලින් එහෙම try කරලා තිබෙන එකෙන්දම තමයි ඒක try කරේ මේකේ තියෙන්නේ. Thank you. ඒකට 3D එක try කරලා බැලුවෙත් මොන වගේද කියලා බලන්න එක මාරයි. ඒක අර නිකන් sharks ඒක මට පෙන්නන්න දෙයක් නැහැ. මේකට 350 baht විතර ගියා. but it's worth it. එතකොට මේක ඇතුලේ එක පොඩි sea life එක මතක් වෙන්න කියනවා. මේකත් නිකන් මාර මාකටිං වේව එකක්. ෆොටෝ එකක් මොන හරි ගත්තත් ඉතින් මේ හැම එකටම charge කරනවා. පොඩි key tags වගේ තියෙනවා. ඒවා ටිකක් ගන්නවා. මම මේ බැලුවේ කොයි 250 and ටිකක් high side එකේ තමයි තියෙන ගණන් ටික. දැන් තමයි තේරුනේ අපි මෙතනට ආපු තැන. මේ පැත්තේ තියෙනවා මෙතන 540යි කියලා තියෙන virtual reality එක. ඒ වුණාට මෙතන 350කට තිබ්බේ කියන්නේ ඒකට ඒක ලාභයි. හරි. ඒකත් ocean world එක බැලුවා. ඇතරම දැන් මම මේ කල්පනා කරේ ඒක 390යි කිව්වට ocean world එකයි අර wax මේකයි දෙකටම තමයි ඒ ගන්න යන්නේ. එතකොට අපි එන්න කලින් බලලා තිබ්බේ 650 දුවේ දෙකක්. එතකොට ඔය කියන විදිහට දෙකේ එකතුව 650 1300 හරියනවනේ. එතකොට ඒ ගන්න හරි. ඒ කියන්නේ දෙකට මම හිතුව ocean world එකට විතරක් කියලා නෑ. ඒක අර පැකේජ් එකක් දෙන්නේ වෙන වෙනම මේකට යනවනම් අරකට 850 කොහෙද ගෙවන්න ඕනේ. ඊට වඩා ඒක තේරුමක් නෑනේ. ocean world එකට විතරක් වුණත් 1200ක් කොහෙද ගානක් කිව්වා. ඒකින්ද දෙකම මේවා කරා. ඒතර ඔන්න දැන් එළියට ආවා. එළියට ඇවිල්ලා වෙලාව ෆෝන් එක charge කරගන්න ඕන. මොකද ෆෝන් එකේ බැටරි එක ටිකක් මේ වෙලා තියෙන. ඒකින්ද ඒකටත් යන හොයලා කාලා තව බලන්න දේවල් ගොඩක් තියෙනවා. අර ගැතුලේ ඉඳන් මෙහෙට ආවම නිකන් කෙලින්ම අර චයිනා ටවුන් වගේ තමයි. තේනවනේ කවුරුත් එක જાති ඕන අය කරන ගමන් ඉන්නේ ගණනුත් නෑ හැබැයි මෙතන. අනයි හැටයි අර එහෙම නේ. ලොකු ඒරියා එකක් තියෙනවා. ලොකු සෙනගකුත් තියෙනවා. ඒ වගේ පේනවනේ. අර ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් ෆුඩ් කෝට් එකට නැතුවම ටිකක් උඩට ගිහිල්ලා තව ටිකක් බලමු.